සුබ දවසක් සියලුම දෙනාටම ඉලෙක්ට්‍රිකල් සිංහල වෙතින් අද ගේන වීඩියෝ එකට සියලුම දෙනාම එකතු කරගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ ට්‍රිප් ස්විච් එකක් එහෙමත් නැත්නම් RCCB එකක් රෙසිඩුවල් කරන්ට් සර්කිට් බ්‍රේකර් එකක් තව විදිහකින් කියනවා නම් කොහොමද හොඳද නරකද කියලා චෙක් කරගන්න කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා RCCB එක පෝපෝල් කියන්නේ බේස් 3 සහ නිව්ට්‍රල් එකට සම්බන්ධ කරන්න පුළුවන් RCCB එකක් මෙතන තියෙන්නේ. ඉතින් RCCB ගැන වෙනම වීඩියෝ එකක් මම කරලා තියෙනවා මගේ channel එකේ. ඔයාලට පුළුවන් ඕනනම් ඉතින් ගිහලා වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න හදන්නේ කොහොමද මේ RCCB එකක් නිවැරදිව පරීක්ෂා කරගන්නේ කියලා. ඉතින් එකතු වෙන්න අද වීඩියෝ එකට channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි මේ RCCB එකේ උඩ තියෙන බටන් එක ප්‍රෙස් කරලා මේක ට්‍රිප් වෙනවද කියලා බලන එක. ඉතින් ඒක ට්‍රිප් වෙන්න හදලා තිබුණාට ඒක නිවැරදි ක්‍රමයක් නෙමෙයි. අපි බලමු කොහොමද නිවැරදි ක්‍රමයට RCCB එක ට්‍රිප් වෙනවද හරියට වැඩ කරනවද කියලා. ඉතින් මේක මම ඔයාලට පෙන්වන්න මගේ අතේ තියෙනවා මේ විදිහට හදාගත්ත ලෑම්ප් සීරීස් එකක්. ඉතින් මේක කරලා තියෙන්නේ 100 watt බල්බ් දෙකක් අරගෙන සීරීස් කරලා අග්‍ර දෙක එළියට අරගෙන තියෙන්නේ. ඉතින් මේක ගැන ඔයාලට වැඩි තේරෙන්නේ නැත්නම් මම යටින් දාන්නම් පොඩි ඩයග්‍රෑම් එකක්. ඉතින් ඔයාලට එතනින් පුළුවන් මේ විදිහටම ගෙදරදී මේ වගේ එකක් හදාගෙන ඔයාලට ගෙදර ට්‍රිප් ස්විච් එක චෙක් කරගන්න වැඩ කරනවාද කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක දැන් චෙක් කරන්නේ කියලා. පුළුවන් මේ උපකරණය හදාගත්තට පස්සේ ඔයා චෙක් කරන්නේ 3 phase RCCB එකක් නම් අපිට පුළුවන් මුලින්ම මේකේ 3 phase හරියට කන්ෆර්ම් කරගන්න මේ විදිහට අපි දැන් තිබ්බා R සහ Y කියන phase දෙකට ඊගාවට අපි තියෙනවා Y සහ B කියන phase එකට ඒ කියන්නේ 2 සහ 3 කියන phase වලට. ඉතින් ඔයාලට පේනවා මෙතනදී බල්බ් දෙක හොඳට දැල් වෙනවා. ඉතින් අපි ඊගාවට phase to phase මේ විදිහට බලනවා phase 3ම මාරු කරලා අග්‍ර. ඉතින් මේ විදිහට බලපුවාම phase 3 හරියට තියෙනවා. අපි දැන් බලමු එක phase එකක් අග්‍රයක් තියලා lamp series එකේ අනිත් එක අපි තියමු නිව්ට්‍රල් එකට මේ විදිහට. ඉතින් එතනදී ඔයාලට පෙන්නනවා බල්බ් දෙක ටිකක් ඩිම් වෙලා තමයි පෙන්වන්නේ. මොකද lamp series කියපුවාම බල්බ් දෙක සීරියස් වෙලා තියෙන ඉඳ තමයි මේ ඩිම් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟ පේස් එකටත් තියමු නිව්ට්‍රල් එකත් එක්කලා. ඉතින් එතනදිත් ඔයාලට පේනවා බල්බ් දෙක ඩිම් වෙලා පේනවා. ඊගාවට අපි බලමු ඊළඟ පේස් එක. මේ විදිහට පේස් තුනේම අපි නිව්ට්‍රල් එකත් දැන් කන්ෆර්ම් කරගත්තා. හරි. අපි දැන් බලන්න හදන්නේ ට්‍රිප් ස්විච් එක වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් අපිට පුළුවන් මේක මේ විදිහට යටින් එක පේස් එකකට තියලා අනිත් පේස් එකට ඒ කියන්නේ පළවෙනි පේස් එකට නෙමෙයි අපි දෙවෙනි පේස් එකට තියෙනවා ලෑම්ප් සීරීස් එක මේ විදිහට එකග්‍රයක් තියලා පළවෙනි පේස් එකට උඩ පැත්තෙන් ඒ කියන්නේ මේ පැත්ත තියෙන්නේ දැන් පවර් එක ඉන්කම් වෙන පැත්ත මේ තියෙන්නේ අවුට්ගෝයින් පැත්ත. ඉතින් අපි අවුට්ගෝයින් පැත්තේ දෙවෙනි පේස් එකට තියලා ඉන්කම් පැත්තේ තියෙනවා පළවෙනි පේස් එක. ඉතින් එහෙම තියපුවාම මේ ට්‍රිප් ස්විච් එක වැඩ නම් අනිවාර්යයෙන්ම ට්‍රිප් එක ඔෆ් වෙන්න ඕනේ. ඉතින් ඔයාට පෙනුණා දැන් ට්‍රිප් එක ඕෆ් වුණා. ඒ කියන්නේ RCCB එක ඕෆ් වුණා. ඉතින් ඒ කියන්නේ මේ RCCB එක වැඩ කරනවා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ගෙදරදිත් මේ ක්‍රමයට නිව්ට්‍රල් සහ පේස් එකට උඩින් යටින් මාරු කරලා තියලා බලන්න අපි තව පාරක් බලමු. පේනවා ඔයාලට RCCB එක වැඩ කරනවා. ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් ගෙදරදී ඔයාලගේ ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එකත් වැඩ කරනවාද කියලා බලන්න. ඉතින් මම මෙතනදී ලෑම්ප් සීරීස් විදිහට පාවිච්චි කරේ 100 watt බල්බ් දෙකක්. ඉතින් ඔයාලට පුළුවන් ගෙදරදී තනි බල්බ් එකක් අරගෙන 100 watt එක හෝල්ඩර් එකට අමුණලා මේ විදිහට වයර් දෙක අරගෙන ඔයාලට පුළුවන් මම අර පෙන්නපු ක්‍රමයට ඔයාලගේ ට්‍රිප් ස්විච් එකට පවර් එක ඉන් වෙන පැත්තෙන් සහ පවර් එක අවුට් වෙන පැත්තෙන් වයර් දෙක තියලා මේ විදිහට චෙක් කරලා බලන්න. මේ විදිහට චෙක් කරපුවාම ඔයාගේ ගෙදර ට්‍රිප් ස්විච් එකත් මේ විදිහට ඕෆ් වෙනවා නම් ට්‍රිප් ස්විච් එක වැඩ කරන තත්ත්වයේ තියෙන. ඉතින් අනිවාර්යයෙන් මේ විදිහට ගෙදර ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම ට්‍රිප් ස්විච් එක මාරු කරන්න වගේ බලා ගන්න ඕනේ. මොකද ඔයාගේ ගෙදර තියෙන ප්‍රොටෙක්ෂන් එක මේ ට්‍රිප් ස්විච් එක හරහා
කිසිසේත්ම ලැබෙන්නේ නැති හින්දා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වගේ වීඩියෝ බලලා කුඩා දරුවන් මේ වගේ අත්හදා බැලීම් කරන්න එපා. මොකද වැඩිහිටියෙක්ගේ මග පෙන්වීම යටතේ විතරක් කරන්න. මොකද විදුලිය කියන්නේ ටිකක් අපි අර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන දෙයක් හින්දා. හරි. එහෙනම් මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් channel එක subscribe කරලාම එකතු වෙලා ඉන්න. එහෙනම් ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු ළඟදීම. ගිහින් එන්නම්. සියලුම දෙනාටම සුබ දවසක් වේවා.